මේක තමයි අවසාන වතාවට ජාතික ජනබලවේගයේ ආණ්ඩු කාලය තුල ගල්ලංගුරු සම්බන්ධ මොකක් හරි කතිකාවක් මතුවලා තියෙනවා නම් ඍණාත්මක සිද්ධ වෙන පළවෙනි සහ අවසාන වංචාවට දූෂණයට මේ අක්‍රමිකතාවයන්ට තිත තියන්න ආපු සුදු ආණ්ඩුව එහෙමනේ ජනතාව හඳුන්වන්නේ මේක සුදු ආණ්ඩුවක් කියන විශ්වාසය තුල තමයි ඒ ජනතා වරප්‍රසාදය ඔබතුමන් ලැබෙන්නේ බලශක්තිය ගැන කතා කරපු නිසා. හැබැයි මේ සුදු ආණ්ඩුවට ගල්ලංගුරු ප්‍රශ්න නිසා කළු පැල්ලමක් එක්ුණා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මොකද බලශක්ති ප්‍රශ්නේදී දැන් මේ වෙලාවේ අපිට කරන්ට් එක පිළිබඳව අපිට විදුලි බලය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවීමේදී මෙන්න මේ ගල්ලංගුරු ප්‍රශ්නය බලපාලා තියෙනවා. ගල්ලංගුරු සම්බන්ධ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඇත්තටම මේක දිගටම අඛණ්ඩව ආපු දෙයක්. හැබැයි මම හිතනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පාලනය තුළ කිසිසේත්ම සිදු නොවිය යුතු දෙයක්. අපි ඒක අපි හිතනවා මේකට අදාළ කරන දැන් දිගටම පරීක්ෂණ අපි කරගෙන යනවා. මේකට අදාළ කරන අපිට මේක පහළ වෙනකන් ගිහිල්ලා මේක සිද්ධ වෙච්ච ප්‍රශ්න ගැටළු සම්බන්ධව අපි විමර්ශන කරලා අපි උත්තරයක් හොයන්න මේ සූදානම් වෙලා ඉන්නවා. පාඩුව සම්බන්ධව ගත්තොත් එහෙම පාඩුව මම හිතන්නේ නැහැ මෙතන ලොකු පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒක පාඩුව කියලා කියන්නේ මේ. ඒ සිද්ධ වෙච්ච පාඩුවට සාපේක්ෂව ගත්තොත් එහෙම දැනටවත් අපි මේ මුදල් ප්‍රමාණය ෆ්‍රීස් කරලා අපි තියාගෙන ඉන්නවා. එතකොට මේ පාඩුව අපි අය කරන්න පුළුවන්. ඒ සාපේක්ෂව එතකොට අපි ගත්තොත් එහෙම ජනතාවට මේ පාඩුව දරා ගන්න වෙන්නේ නැහැ. මෙතන ව්‍යාජ්‍ය මතයක් දිගටම අරන් යන එක තමයි මේකෙන් සිද්ධ වෙන පාඩුව ජනතාව දරා ගන්න සිද්ධ වෙයි කියලා. ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම මේ ක්‍රමවේදය සම්බන්ධව කියන්නේ මෙතන ආයෙත් මේ වගේ දෙයකට ඉඩ ලැබුණේ අය උතුමන්ට ඇත්තටම ගත්තොත් එහෙම මේ process එක ගත්තොත් එහෙම උදේශාන් මෙතනදී මම චුටි දෙයක් මම පැහැදිලි කරන්නම්. මෙතන මංගාව report දෙකක් තියෙනවා. මේ report දෙකම ගත්තොත් එහෙම අපේ ප්‍රේක්ෂකවරුන්ට මේක මම පෙන්නනවා. මේ report දෙක දර්ශනයක් මේ report දෙකම ගත්තොත් එහෙම මේ report කීපයක්ම තියෙනවා. මම දෙකයි අරන් පුළුවන් ඔබට සම්පූර්ණ දර්ශනයක් අතරම ගත්තොත් එහෙම මේ report ගත්තොත් එහෙම මේ report සකස් කරන්නේ විශේෂයෙන් මේ සාම්පලයේ මේ ගල්ලංගුරු නැවට පටවන වරාය තමයි මේක ගන්න අරගෙන ලෝඩ් පෝට් එකෙන් අරගෙන තමයි මේක යම්කිසි මේ අපේ රටටත් අදාළ සමාගමටත් සම්බන්ධ නොවන තුන්වෙනි පාර්ශවයක් විසින් තමයි මේ report එක ඉදිරිපත් කරන්නේ. මේ සියලුම report අරන් බැලුවොත් මේ report වල ප්‍රශ්නයක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක සමරියක් විදිහට ගත්තොත් එහෙම මම මේකේ සමරිය කියවනවා. These reports on their face indicate that both consignments are technically usable steam coal shipment for power generation. මේ reports වල ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ගල්ලංගුරු බෑවෙන් පස්සේ ලෝඩ් කරෙන් පස්සේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ඒ විදුලිය නිෂ්පාදනය කරගන්න බෑ. මේක මම හිතන්නේ මේක ලංකාවේ මේක තමයි. මේක ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන පළවෙනි අවස්ථාවක් නෙවෙයි. නමුත් මම ඒක කියන්නේ මෙහෙම එකක්. දැන් ඊට කලිමුත් සිද්ධ වුණා කියලා අපි මේක නිකන් ඒක පෙන්නගෙන මම හිතන්නේ නැහැ මේක නිකන් මොකද විශේෂයෙන් ඒ කාලේ වුණා කියලා බරපතල චෝදනා තිබුණා. උදාහරණ ගත්තොත් මංගාව මෙතන තියෙනවා 2016 වාර්තාවක් තියෙනවා. Quality adjustments of coal falls into reject range as per ampere sample. ඒක 2017 මේ 2016 වාර්තාවක් තියෙනවා. ඒ වගේම අඛණ්ඩව ගත්තොත් එහෙම හැම අවුරුද්දෙම මේ ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාට මතක ඇති ලක්විජය බලාගාරය එක දිගට කැඩෙනවා කලින්. ඔව්. එතකොට දැන් අර විශ්ලේෂණ කරන එක මේ විද්වතුන් එක මේ විද්‍යාවේදී එක සයන්ටිස්ට්ලා අර අතු පිපුණා වගේ පිපුණා. එතකොට මේ සියලු දෙනාම හොඳටම දන්නවා ඒ කාලේ මේ ලක්විජය බලාගාරය කැඩුනේ මෙවන් ප්‍රශ්න නිසා තමයි කියලා. ඒ සම්බන්ධව අදහසක් තියෙනවා. නමුත් මෙතනදී දැන් මම මෙතන සුබවාදී කාරණාවක් මම කියන්නම්. දැන් අපි සමස්ත process එකම සමස්ත ක්‍රියාවලියම දැන් අපි වෙනස් කරා. දැන් මේ sampling වලට අදාළව අපි තෝරන සමාගමකට අපි මේක බාර දෙන්න පුළුවන් කියන දේ පළවෙනි වතාවට අපි ඉදිරිපත් කරා. දැන් වෙනස් සමාගමක් දැන් දැන්ට ගෙන ආපු ගල්ලංගුරු ලෝඩ් 13 15ම මේක කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ රසායනාගාරයට අදාළ සමාගම අපිට අදාළ මේ වරායම අපි තෝරගත්ත සමාගම් විසින් එක කරන්න පුළුවන් කියන යම්කිසි දෙයක් අපි එකතු කරනවා. ඒ වගේම තමයි මේ ටෙන්ඩර් පටිපාටියට අදාළවත් අපි මේ තවත් මේක තද කරගෙන තවත් මේක මිට වඩා ප්‍රමිති සහිත ගල්ලංගුරු ගේන්න පුළුවන් විදියට තමයි මේක දැන් සකස් කරලා තියෙන්නේ. මේ ඉදිරියේදී ගේන ගල්ලංගුරු වලට අදාළව ගත්තොත් එහෙම අපි එවන් තත්ත්වයන් තුළ තමයි ගේන්න හදන්නේ. එතකොට ඔබතුමාටත් මම චූටි කාරණාවක් විතර පැහැදිලි කරන්න. මේ ප්‍රශ්න පිටිපස්සේ ලොකු දේශපාලනිකුත් තියෙනවා. දැවැත දූෂණ වංචාවක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පසුගිය කාලවකවානු තුළ එක දිගට යම්කිසි සමාගමක් ගල්ලංගුරු සැපයුම් කරගෙන හිටියා. ඒ සමාගම කොහොමද දේශපාලකයෝ සම්බන්ධයි. ඒ සමාගම කොහොමද ඇතුළුනේ කියන එක සම්බන්ධව ජනතාවට අපි පැහැදිලි කරන්නට ඕනේ.
කිසිම ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි සමාගම ඇතුළුනේ. කැබිනට් අප්‍රූවල්. කැබිනට් අප්‍රූවල් එකත් එක්ක තමයි ඇතුළුනේ. අපි මෙතනදී ඇත්තටම කරපු දේ තමයි ඒ ප්‍රොසෙස් එකේ ක්‍රමවේදය හරියාකාරයෙන් අපි සකස් කරා. මීට කලින් මේ තරම් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ටෙන්ඩර් පටිපාටි ඉතාම හොඳයි. හොඳයි. නමුත් අපිට අර හොඳ දෙයක් කරන්න ගිහිල්ලා අපි මෙතනදී අර නිෂ්පාදන කරන විදුලියට අදාළව යම් ගත්තොත් එහෙම මේ අපි අපේක්ෂා කරපු ප්‍රමිතියෙන් තොරව ගල් ලඟුරු ලැබීමත් එක්ක යම්කිසි ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා මින් පස්සේ අපි වගකීම් සහිතව එක දෙයක් කියන්න කැමතියි. මේක තමයි අවසාන වතාවට ජාතික ජනබල වේගයේ ආණ්ඩු කාලය තුල ගල් ලඟුරු සම්බන්ධ මොකක් හරි කතිකාවක් මතුවලා තියෙනවා නම් ඍණාත්මක පැත්තට සිද්ධ වෙන පළවෙනි සහ අවසාන කතිකාව. පොරොන්දුවක් ඒ පොරොන්දුව මම දෙනවා. ඒකට අදාළ කරන සියලුම කටයුතු ඉතාමත් හොඳ විදියට සකස් කරගෙන ඉතාමත් විනිවිදභාවයේ සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව දැනටමත් අපේ බලශක්ති අමාත්‍යාංශය තීන්දුව අරගෙන කටයුතු කරනවා.